ආයිබෝවන් 3 ශ්‍රේණිය. අද ප්‍රශ්න 10ක් නෙමෙයි අරන් ඇවිල්ලා තියෙන්නේ පේපරයක්ම ප්‍රශ්න 40ක්ම. ඉතින් ඔන්න 40න් කීයක්ද හරි කියලා බලා ගන්න ඕන හින්දාම ඔයා පේපර් එක අනිවාර්යයෙන්ම ලියලා එන්න. හරිද? සාකච්ඡාවට කලින් ඔයා පේපර් එක ලියන එක අනිවාර්යයෙන්ම කරලා ඉන්න. හොඳයි. අපි දැන් යමු බලන්න අපේ ප්‍රශ්නවල කොයි විදිහේ උත්තරද බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා. අංක 1 සහ 2 ප්‍රශ්න වලට මුලින් දැක්වෙන රූපයට ආදේශනයක් කියන්නේ එයා වෙනුවට ගන්න පුළුවන් කෙනෙක් නේ. එයා වෙනුවට භාවිතා කරන්න පුළුවන් කෙනෙක්. අපිට පුළුවන් පෙට්ටගම වෙනුවට අල්මාරිය පාවිච්චි කරන්න. 3 wheel එක වෙනුවට අපිට පුළුවන් කාර් එක. පහත කොටු තුල ඇති වාක්‍යවල එක් වචනයක් සඳහා රූපයක් බැගින් යොදා තිබේ. රූප යොදා ඇත්තේ වචන අනුපිළිවෙලින් නොවේ. හරිද? මේ රූප තියෙන්නේ වචන අනුපිළිවෙලින් නෙමෙයි කියලා කියනවා. ඊට පස්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා ඇති බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. නගරයට යන වචනයට ගැලපෙන රූපය. බලමු නගරය කියන ඒවා කීයක තියෙනවද? නගරය කියන එක තුනේම තියෙනවා. තුනේම තියෙන සංකේත තියෙනවද බලන්න. තුනේම බෝලය තුනේම තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම තුනේම තියෙන නගරය කියන වචනයට ගැලපෙන කෙනා බෝලය වෙන්න ඕන නේද? වෘත්තය. අපි බලමු. තාත්තා යන වචනේ තාත්තා ඉන්නේ පළවෙනි දෙකේ විතරයි. පළවෙනි දෙකේ විතරක් තියෙන සංකේතය මොකක්ද? බැලූ බැල්මට පේනවා පළවෙනි දෙකේ විතරක් තියෙන ත්‍රිකෝණය නේද? තාත්තා කියන ත්‍රිකෝණය ගත්තා වෙන්න පුළුවන් නේද? උදෙන්ම කියන එක තියෙන්නේ. දැන් අපි බලමු උදෙන්ම කියලා මේකෙත් තියෙනවා. එයාගේ විතරයි දැන් උදෙන්ම කියන එක තියෙන්නේ. දැන් අපි දන්නවා අපි මීට කලින් අයින් කරගෙන තියෙනවනේ. අපිට වෘත්තේ වැඩක් නැහැ. අපි ගත්තා නේද? ඊට පස්සේ අපිට ත්‍රිකෝණේ වැඩන්නේ අපි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් අපිට උදෙන්ම කියන එකට ගැලපෙන්න තියෙන්න ඕන මේ සංකේත දෙකෙන් එකක්. නේද? එතකොට අපි කලින් ස්ලයිඩ් එකට යමු පොඩ්ඩක්. දැන් ඔන්න බලා ගන්න මතක් කරගන්න තාත්තා කියන එකට අපි ගත්ත කවද්ද? ත්‍රිකෝණය ගත්තා. ඊට පස්සේ අපි නගරයට කියන එකට වෘත්තයක් ගත්තා. දැන් වෘත්තයයි ත්‍රිකෝණයයි අපිට පාවිච්චි කරන්න බැරි මෙන්න මේ හේතුව හින්දා අපි මේ දෙක අරන් තියෙන වෘත්තයයි ත්‍රිකෝණයයි අපි ගත්තා තාත්තාට සහ නගරයට. දැන් ඔන්න ඒකයි මම මේ දෙක අයින් කරේ. එතකොට මෙන්න මේ දෙකෙන් එකක් තමයි කාටද ඉතුරු වෙන්නේ? උදෙන්ම කියන වචනේට ඉතුරු වෙන්නේ. එතකොට මම බලනවා මෙයාලා මේ දෙකේම නැද්ද? හරිද? මේ දෙකෙන් එක්කෙනෙක් නෙවන. එතකොට මේ දෙකෙන් එක්කෙනෙක් කිව්වම දැන් මෙයාලා මේ නේද? මේකෙයි තුනේම ඉන්න විදියක් නැහැ. උදෙන්ම කියලා තියෙන්නේ මෙතන විතරයි. එහෙනම් මේකේ විතරක් ඉන්න කෙනෙක් වෙන්න ඕන. කොහොම බලද්දි මෙතනින් අපිට උත්තරේ ගන්න පොඩ්ඩක් අපහසුතාවයක් ආවත් අපි දැනටම දන්නවා උදෙන්ම කියන්නේ එක්ක මෙයා කියලානේ. ඔය දෙකෙන් තෝරන්න කියන තැන්වල තියෙන්නේ මෙයා විතරයි නේද? මෙයා අපිට කොහොමත් තෝරන්න දීලත් නැහනේ. එහෙනම් ඔන්න මෙයා උදෙන්ම කියන එකටත් අපි තේරුවා. දැන් ඒක උදෙන්ම කියන එකට තේරුවා නම් අපි දන්නවා තාත්තාටත් එක්කෙනෙක් ඉන්නවා, නගරයටත් ඉන්නවා, උදෙන්මත් ඉන්නවා. මේ කවුද? මේ තියන්නේ යයි කියන එක කියලාත් අපි දන්නවා. දැන් ඕවා පාවිච්චි කරලා ඉතුරුව හොයාගන්නත් මෙතනින් එහාට අපිට පුළුවන්කම තියෙනවා. මේ කොටුවල ඇති රූපවලට කිසියම් අගයක් ආදේශනය කරලා තියෙනවා. අගයක් දාගෙන තියෙනවා. එම රූපවල අගයන් එකතුව හරහට හා පහළට දී ඇත. රූපයේදී මේ ප්‍රශ්නාර්ථයක් තියෙන කොටුවට යෙදී යුතු රූපය තෝරන්න කියලා කියනවා. අපිට දීලා තියෙන්නේ අගයක් ආදේශ කරලා. එතකොට ඔන්න අපි දන්නවා මේ පැත්තට එකතු 8යි නම් මේ ඉන්නේ 2 කියන එක දැනට අපි දන්නවා. ඒ කියන්නේ මේ හැමෝම කීයේවද? 2 ඒවා.
හරි. ඊට පස්සේ දැන් ඔය ඔන්න ඔය වගේ කොනක් හොයාගෙන අපි එකෙන් යනවා. දැන් පහලට බලද්දි මේනික බලන්නකෝ. මෙතන මෙයා දෙකනේ. ඒක අයින් කරාම මේ තුන් දෙනාගේ අගේ කීයද? මෙතනොත් දෙකක් අයින් කරනවා 9යිනේ. එතකොට සමචතුරස්‍ර 3 9යි කියන්නේ එක්කෙනෙක් 3යි 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 නේ දෙන්න ඕන. ඔන්න දැන් අපි එයාවත් දන්නවා. එතකොට මෙයත් 3යිනේ. 3යි 3යි 6යි 7යි 8යි 9 නම් මෙයා 1යි කියන්නත් අපි දන්නවා. නේද? දැන් අපි දන්නවා නේද? මෙයා 3යි 4යි 5යි 6යි නම් මෙයා කීයයිද? 4යි. 10 වෙන්න එපැයි. 4යි. එතකොට හරිද බලන්න 4යි 3යි 7යි 8යි 9යි 12යි. හරි. දැන් ඔක්කොම හරි. දැන් අපිට 9 වෙන්න කීයක්ද අඩු? මේ පැත්තේදී 9 වෙන්න කීයක්ද අඩු? 2යි 4යි 5යි 6යි 7යි. 9 වෙන්න දෙකක් අඩු. කවුද? දැක්ක නේද අල්ලගත්ත තැන? එකම જાතිය 4 දෙනෙක් ඉන්න තැනින් අල්ලගත්තා. ඊට පස්සේ මේ පැත්තෙන් අහු වුණා ඊතුරු එකක්. මනහර යන වචනේ රහස් සංකේතය දාලියා තිබිනි. පිළිතුරු අතරින් එකම අකුර දෙපාරක් නැති හින්දා මෙයා ගන්න බෑ මේ දෙකම තියෙන හින්දා මෙයා ගන්න බෑ මේ දෙකම තියෙන හින්දා උත්තරේ මේක මනහර. පහත දැක්වෙන වාක්‍යයේ යටින් ඉරි ඇඳි පදයේ වෙනුවට යෙදිය හැකි පදය තෝරන්න. ඉරි ඇඳි පදයක් නෑ. හැබැයි අපිට තියෙන විදියට තේරෙනවා නේද? මෙන්න මේකට ඉරි ඇඳලා තියෙන්න ඕන. තිලිනි පන්සලට යාමට සුදු මල් මොකද්ද? කැඩුවාය. ඇහින්දාය වෙන්න බෑ මල් ඇහිඳගෙන යන්නේ නෑ නේද? අපිට වඩා ගෞරවනීය කටයුත්තකට යන්නේ වැඩිච්ච අහුලගෙන යන්නේ නැහැ. සුදු මල් කඩනවා. අම්මා රොටි පිලිස්සීමට මොකද්ද? රොටි පුච්චන්නේ මොකේද? රොටි කබලේ නේද? කබල කියලා තමයි තියන්නේ රොටි කබල. තාච්චියේ ආප්ප වගේ නේද හදන්නේ. අක්කා කඩේට ගොස් නූල් ගෙඩියක් කියන්නත් බෑ. ලීටරයක් කියන්නත් බෑ. නූල් බෝලයක් එහෙම නැත්නම් නූල් පන්දුවක් කියලා තමයි අපි කියන්නේ. වඳුරා 60 පිරුණත් බිමින් නොයයි යන්නට ගැලපෙන ප්‍රකාශය. වයස්ගත වූ අයට සමහර දේ කරන්නට ශක්තියක් නැත. නෑ කියන්නේ 60 පිරුණත් බිමින් නොයයි. වයස්ගත වූ අයට සමහර දේ කළ නොහැකිය. එහෙම නෙමෙයි කියන්නේ. වයස්ගත වූවත් සමහරු නොගැලපෙන දේ නොකරති. එහෙම එකකුත් නෙමෙයි කියන්නේ. නේද? වඳුරා 60 පිරුණත් බිමින් නොයයි. මෙතන ඔය 60 පිරුණත් බිමින් නොයයි කියන එකේ තේරුම තමයි නේද? වයස්ගත වූවත් නේද? ශක්තියක් නැහැ කියන එක නෙමෙයි බිමින් යන්නේ නැහැ කියලානේ. වඳුරු 60 පිරුණත් මොකද වෙන්නේ? උන් යන්නේ ගස් උඩින්මයි. උන් ඒවා පුරුදු අත්හරින්නේ නැහැ. නැත්නම් තමන්ගේ ක්‍රියාව අත්හරින්නේ නැහැ. කරාගෙන ගියපුවා වයස්ගත වුණත් නේද? කරගෙන දියේවා කරනවා. දැන් මෙතනදී ගැලපෙන්නේ මෙතකොට මොකද්ද? නොගැලපෙන දේ නොකරති කියන එක නේද? මෙතනදී වඳුරට බිමින් යන්න බෑනේ. වඳුරෝ වයස්ගත වුණත් කොහෙද යන්න ඕන? ගස් උඩ තමයි යන්න ඕනේ. එතකොට මෙතන තියෙන ඒ වගේම වඩාත්ම ගැලපෙන උත්තරේ මේක නේද? හැබැයි අපිට අර වගේවත් ගන්න පුළුවන් මොකද්ද? වයසට ගියා කියලා නෑ. නේද? යාළුවා තමන්ගේ පුරුදු අතරින්නේ නෑ. වචනයට වඩාත් හොඳින් ගැලපෙන ප්‍රකාශය තෝරන්න. අවාරය. අවාරය කියන්නේ පුතේ ගස්වල ගෙඩි හටගන්නේ නැති කාලය. අවාරය. සචින්තා පස්වරු 5ට නිවසට එන විට ඇයගේ සෙවණැල්ල ඇය පිටුපසින් තිබුණා. හෙවණැල්ල පිටිපස්සෙන් තියනවා කියන්නේ ආ ඉර තියෙන පැත්තට යන්නේ. හවස 5ට ඉර තියෙන්නේ කොයි පැත්තේද? බස්නාහිර පැත්තේ. ක්‍රීඩා පිටියක ඉදිරිපස මීටර 5න් 5ට කොඩි කණු 11ක් එක පෙළට සිටුවා ඇත. මෙහි ප්‍රථම කොඩි කණුවේ සිට අවසාන කොඩි කණුවට දුර කීයද කියලා අහනවා. මතක තියාගන්න පුතේ කොඩි කණු ගානට වඩා පරතර ගාන එකක් අඩුයි.
ඒ කණු දෙකක් තිබ්බොත් පරතර එකයිනේ. කණු දෙක අතර එක පරතරයයි. කණු තුන අතර පරතර දෙකයි. එතකොට අපි දන්නවා මෙහි ප්‍රථම කොඩි කණුවේ සිට අවසාන කොඩි කණුවට දුර පරතර 10යි තියෙන්නේ. කණු 11යි කියන්නේ පරතර 10යි. පහෙන් පහනේ 50යි. පහේ ඒවා 10ක්. අමල් සහ කමල්ගේ වයස් වල එකතු අවුරුදු 18යි. කමල් අමල්ට වඩා 4ක් වැඩි මල්ය. එතකොට මේ 18න් මම මුලින්ම කරන්නේ මේ වගේ 4ක් අයින් කරනවා. වැඩි 4 අයින් කරනවා. දැන් කීයද ඉතුරු? 14යි. දැන් ඉතුරු කීයයිද? 14යි. දැන් 14 දෙකට බෙදනවා. 14 දෙකට බෙදුවම කීයයිද? 7යි. එක්කෙනෙකුට තියෙන්නේ 7යි. අනිත් කෙනාට අය යාට වඩා 4ක් වැඩිනේ. 4 අපි අයින් කරානේ. 7යි 4යි 11යි. එක්කෙනෙක්ගේ 7යි අනිත් කෙනාගේ 11යි. ඉරිදා දින 5කින් යුත් අප්‍රේල් මාසයක එම ඉරිදා දිනවලට එකතුවට තිබිය හැකි වැඩිම අගය කොපමණද? මෙතනදී පුතේ මේ මාසය අප්‍රේල් කියන එක විශේෂ වැදගත්කමක් ගන්නවා. මොකද අප්‍රේල් මාසයක තියෙන්නේ දින 30ක් හින්දා. දින 31 මාස දින 30 මාස තියෙනවනේ. දින 31 මාසයක නම් දැන් මතක තියාගන්න මෙන්න මෙහෙම. පළවෙනිදා දෙවනිදා තුන්වෙනිදා කියන දින තුන ගන්නකොට මෙන්න මේ දින තුනම නැවත නැවත යෙදෙනවා 5 වතාවක්. හැබැයි මේ තුන්වෙනිදා කියන දිනේ තියෙන්නේ 31 තියෙන මාසවල විතරයි. නැත්තම් තුන්වෙනිදාට ආපු දවස 5 සැරයක් යෙදෙන්නේ නැහැ. 31ක් තිබ්බොත් විතරයි වෙන්නේ. එතකොට මේ වගේදී මතක තියාගන්න පළවෙනිදාට යෙදෙන දවස 75කුත් එකතුව දෙවෙනිදාට යෙදෙන දවසේදී 80කුත් තුන්වෙනිදාට 85කුත් වෙනවා. හැබැයි දින 31ක් තියෙන මාසයක් වුණොත් මේ 85ක් වෙන්නේ එකතුවට. හැබැයි අප්‍රේල් මාසයේ දින 30ක් තියෙන මාසයක් හින්දා එකතුව 80යි. ඒවා මතක තියාගෙන ඉන්න. පස්පස කෙලවරේ සිට 10 වෙනියාටය. එතකොට එයා 16ක් 16 වෙනියා කියන්නේ එයාට මේ පැත්තේ 15යි ඉඳලා තියෙන්නේ. අනිත් පැත්තෙන් 10 වෙනියා කියන්නේ 9යි. එතකොට 15යි 9යි 24යි මෙයයි 25 දෙනෙක් තමයි ඉඳලා තියෙන්නේ නේද? 16ක් කියන්නේ 15ක් ඉන්නවා 10ක් කියන්නේ 9ක් ඉන්නවා. කුලියට පොල්ලෙලි ගැසූ ඩේවිඩ් දැන් තෙල්මෝල් හිමියෙකි. ඒ අනුව ඩේවිඩ් උත්සාහවන්තයෙකි. පුතේ උත්සාහයෙන් තමා කරන්න බලමු. වාසනාවෙන් කරන්න දේවල් හරි අමාරුයි. වාසනාව විතරක් තිබ්බට වැඩක් නැහැ. වැදගත් උත්සාහය. ඕකට අපිට තර්ක කරන්න පුළුවන්. හැබැයි අපි ගන්නේ වඩා වැදගත් උත්සාහය කියන එක. වාසනාවත් ඕන වෙයි නේද? හරි. පහත එක් එක් ප්‍රකාශයෙන් කියවෙන පුද්ගලයා අර්ථ දැක්වීමන සුදුසු වචනය තෝරන්න. රත්නපාල දසවන වර්තත් වන්දනා නලයකගෙන ශ්‍රීපාදය කරුණා කිරීමට ගියේය. කවුද? කෝඩුකාරයා කියන්නේ මුලින්ම යන කෙනා. නඩේ ගුරා කියන්නේ නඩය මෙහෙවන කෙනා. සින්දුත් තියෙනවනේ දැන්. හරි. පහත එක් එක් ප්‍රකාශයෙන් කියවෙන පුද්ගලයා ආපහු අර කතාවමයි. රංජිත් අනුන් රවටා Tamanගේ වැඩ කර ගැනීමට ගස් හපනෙකි. රවට්ටනවා කියන්නේ කපටියෙක් නේද? කපටියෙක්. මුලින් දී ඇති පුද්ගලයන් දෙදෙනා අතර සම්කිසි සම්බන්ධතාවයක් ඇත. එම සම්බන්ධතාවයේ රැකෙන පරිදි මාමා නැන්දානම් නැන්දා මාමා නේද? බෑනා ලේලි නෑන මස්සිනා නංගි මල්ලි එහෙමයි වෙන්නේ. රජතුමා රජින නම් කුමාරයා නැත්නම් කුමරා කුමරිය. මුල් රූපයට අර්ථවත් සම්බන්ධයක්. පොල් ගහෙන් අපිට පුළුවන් ඉදල් හදන්න. පොල් ඉරටු. ස්වාමීන් වහන්සේ නමක් පන්සලක චෛත්‍යයක් තියෙන්න පුළුවන්. හේමන්ත මීටර 100 කෙටිව දිවීමේ ධාවන තරගයෙන් ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ. මේට හේතුව වන්නේ හේමන්තගේ ප්‍රියා ක්‍රීඩා ගුරුවරයෙක් වීම නෑ. පියා කියන්නේ තාත්තා ක්‍රීඩා ගුරුවරයෙක් වෙච්ච එක නෙමෙයි. එහෙම වෙන්න බෑනේ. හේමන්ත කෙටි දුර ධාවනයට මැනවින් පුහුණු වීමය. ජනප්‍රිය පාසලක ඉගෙන ගැනීමය. හේතුව තමයි මැනවින් පුහුණුව මනා පුහුණුව.
දක්ෂතාවයේ වගේම පුහුණුව වගේම නේද වාසනාව පුහුණුව කියන්නේ උත්සාහය මේ සියල්ල ඕන අපේ ජීවිතේ දිනන්න. ගම් වතුර කාලයට පාචනීය රෝගයේ පැතිරීම වේගවත් වීමට හේතුව පානීය ජලය අපිරිසුදු වීම. අපිරිසුදු ජලයෙන් පාචනීය බෝ වෙනවා නේද? රට පුරා දිගින් දිගටම නියගයෙන් පවතින විට පළමුව සිදුවන්නේ නියගයෙන් මොකද වෙන්නේ පුතේ මුලින්ම? භෝග වගාවන් මැලවෙනවද උල්පත් සිඳී යනවද කඳුනා යනවද? කඳුනා යන එක නම් කොහොමද නියගයකදී වෙන්නේ නැහනේ. මුලින්ම වෙන්නේ භෝග මැලවෙනවා ඊට පස්සේ උල්පත් හිඳිලම යනවා නේද? භෝග වගාවන් මැලවී යාම තමයි මුලින්ම වෙන්නේ. කෙනෙක්ට කියන්න දැන් ඔතන ප්‍රශ්නයක් තියෙන උල්පත් සිඳී යාම කියලා. නියගයක් ආවහම මුලින්ම වෙන්නේ වතුර අඩු වෙනවනේ. එතකොට මෙතනදී මේකේ ප්‍රශ්නයක් තියෙන උල්පත් සිඳී යාමද වගාවන් මැලවී යාමද කියලා. ඒක තන අණුව මේ දෙක වෙන්න පුළුවන්. අපි මෙතනදී භෝග වගාවන් මැලවී යාම තෝරමු. සතාගේ ශරීරයේ විශාලත්වයේ වැඩි වෙන අණුපිළිවෙලින් දැක්වෙන පිළිතුර හූනා කටොස්සා තලගොයා කබරගොයා. හරි නේද? ඕක තමයි පිළිවෙල. හූනට වඩා කටොස්සා ලොකුයි, කටොස්සට වඩා තලගොයා, තලගොයාට වඩා කබරගොයා. මුලින් දැක්වෙන රූප තුනට ගැළපෙන රූපය මේ තියන්නේ කාන්තාවන්ට අදාළ ඇඳුම් නේද? එහෙනම් කාන්තා ඇඳුමක් තෝරමු. මුලින් තියන්නේ වඩු කර්මාන්තයට අදාළ ඒවා නේද? එහෙනම් එයාට අදාළ කෙනෙක් තෝරමු. මුලින් තියන්නේ අනෙක් රූප දෙක සමග සමානතාවයක් නොදක්වන රූපය. පුතේ මේ දෙකම හැම පාවිච්චි කරලා හැමට තට්ටු දාලා සද්ද ගන්න ඒවා. මෙයා හැමට තට්ටු දාලා සද්ද ගන්න කෙනෙක් නෙමෙයි නේද? අනෙක් රූප දෙක සමග සමානතාවයක් නැත්නම් සම්බන්ධතාවයක් නොදක්වන රූපය කවුද? ගෞම. එකම කාණ්ඩයකට අයත් රූප දෙකක් දැක්වෙන කොටුව මේ දෙන්නම පිරිසුදු කිරීම සඳහා ගන්නවා කියන කාණ්ඩයට ගන්න පුළුවන්. කොටස් දෙකම සමානවල, ඒ කියන්නේ මෙහා පැත්තේ තියෙන ටික මෙහා පැත්තේ තියෙන්න ඕන. ඒක නම් හොඳ නිරීක්ෂණයෙන් නේද බලන්න වෙන්නේ. වමේ තියෙන ටිකම දකුණේ තියෙනවද? A ගේ පියා B. අපිට ඕනම් පැටලන ලියාගමු. A ගේ පියා තමයි B. උඩින් ලියාගත්ත පියා හින්දා. C ගේ පුතා B. C ට උඩින් ලියාගත්තයි C ගේ පුතානේ B. ඒ අනුව C නැමැත්තා A ගේ කවුද? C A ගේ කවුද? සීයා. A ගේ සීයා. සුළඟ හමා ආවොත් වැසි වැසි. සුළඟ හමා ආවේ නැත. හුළඟ හමා ආවොත් තමයි වැසි වසින්නේ. ඒක හින්දා වැසි වැස්සෙත් නැත. සෑම විටම සත්‍ය වෙන ප්‍රකාශය තෝරන්න. ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයි උසින් වැඩිය. හැම වෙලෙම නෙමෙයි. පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයින් සුදු පාටින් වැඩිය. එහෙමත් නෑ නේද? ගාන ක්‍රීම් එකත් එක්ක නේද? හරි. ඊළඟට පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයි ශරීර ශක්තියෙන් අඩුය. ඒක නම් පුතේ සෑම විටම සත්‍ය වෙනවා කියලා කියන්නත් බෑ. හැබැයි තෝරන්නත් එපැයි උත්තරයක්. ඒකින්ද අපිට කියන්න පුළුවන් පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයි ශරීර ශක්තියෙන් අඩුයි කියලා. පොදුවේ ඒක තමයි පුතේ කියන්නේ රැකියාවල් වලට යනකොට විශේෂයෙන්ම කුලී වැඩවලදී වගේ ගැහැණු අයට අඩුපඩියක් දෙන්නේ. පිරිමි කෙනෙක්ට රුපියල් 1500ක් නම් ගැහැණු කෙනෙක්ට 1000යි. එයාලගේ ශරීර ශක්තිය අඩුයි කියලා සලකලා. ගඟක සෑම විටම ඇත්තේ ඉවුරු. ගඟ හිදුනත් ඉවුරු තියෙනවා නේද? නගරයක වැඩියෙන්ම ඇත්තේ කඩය සාප්පුය. ඔය කඩ සාප්පු ඔක්කොම තියෙන්නේ ගොඩනැගිලි වලනේ. වැරදි අදහසක් අඩංගු පිළිතුර සහන් ධාන්‍ය වර්ගයකි. වී කොටාගත් විට සහල් ලැබේ. එක හරි. බලලා ගෙවල් වල ඇති කරන සතෙකි ඌ සිව්පා වෙකි. එකත් හරි. බත් කූරා කෘමි සතෙකි
ඌ බොහෝ රෝග බෝ කරයි. ඔයාලා අහලා තියෙනවද බත් කූරාගෙන් බෝ වෙන රෝගයක් ගැන? මදුරුවගෙන් නම් අහලා තියෙනවා නේද? දැන් අපිට පුළුවන් 40න් කීයක් හරිද කියලා බලලා ඒක chat එකට දාන්න. හරිද? ඉතින් මේ වගේ හැමදාමත් මාසෙකට සැරයක් එන ප්‍රශ්න 40 එකතුවකින් හරි කීයක් තියනවද කියලා බලාගෙන chat එකට තමන්ගේ හරි ගාන දාලා නේද? හරි ගාන 40න් 40ට එනකන් ඔයාගේ උත්සාහය අත නොහැර ඉදිරියට යන්න. වාසනාවත් ඕන හැබැයි වැදගත් උත්සාහය. පරිස්සමට ගිහින් එන්න. ආයිබෝන් තෙරුවන් සරණයි.